1971 අප්‍රේල් මාසයේ ලංකාවේ ඉතිහාසය ලේන් ලියවුණු දහස් ගණන් තරුණ ජීවිත අලු වී ගිය අඳුරු කාල පරිච්ඡේදයක්. ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද මෙම කැරැල්ල රට පුරා විශාල කැළඹීමක් ඇති කළ අතර රාජ්‍ය මර්ධනය අතිශය දරුණු ස්වරූපයක් ගත්තේය. මෙම ඛේදනීය සමයේදී එක් තරුණියකගේ මරණය මුළු රටම කම්පා කළ අතර එය රාජ්‍ය මර්ධනයේ අමානුෂික මුහුණුවර ලොවට හෙළි කළ කැඩපතක් බවට පත්විය. ඇය නමින් ප්‍රේමවතී මනම්පේරි. කතරගම අවුරුදු කුමරියයි. ඇයගේ ඝාතනය හුදෙක් අපරාධයක් නොව යුක්තිය මානව හිමිකම් සහ රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව අදටත් අපට පෙබල පාඩම් කියා දෙන ඛේදවාචකයකි. අද බුද්ධ තීර්ථ ඔස්සේ අපි ඔබට ගෙන එන්නේ ප්‍රේමවතී මනම්පේරිගේ ජීවිතය, ඇයගේ ඝාතනයට තුඩුදුන් සිදුවීම්, නඩු තීන්දුව සහ ඇයගේ නොමැකෙන මතකය පිළිබඳ මෙතෙක් ඔබ නොඇසූ හදවත් කම්පා කරන අතිශය සංවේදී සහ ගවේෂණාත්මක තොරතුරුයි. ප්‍රේමවතී මනම්පේරි උපත ලැබුවේ 1949 ජනවාරි 18 වන දින. ඇය පවුලේ වැඩිමල් දියණිය වූ අතර ඇයගේ පියා හෙන්දිරික් කපුවාමි මහතා වනජීවී දෙපාර්තමේන්තුවේ මුරකරුවෙකු ලෙස සේවය කළේය. මව ලීලාවතී ඔබේසිංහ මහත්මියයි. ඊටාම සාමාන්‍ය පවුලක හැදී වැඩුණු ප්‍රේමවතී අධ්‍යාපනයටද දක්ෂ වූ අතර එවකට අපොස සාමාන්‍ය පෙළ විභාගයේද සාර්ථකව සමත්ව සිටියාය. ඇය කතරගම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර ධර්මාචාරණී විභාගයේ සමත් වී දහම් පාසල් ගුරුවරියක් ලෙසද සේවය කර ඇත. 1970 වසරේදී කතරගම පැවති අවුරුදු උත්සවයේදී ඇය අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීම ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. ඇයගේ රූමත් බව, චාම් බව සහ නිහතමානී ගතිගුණ නිසාම කතරගම ජනතාව ඇයට දැඩි ලෙස ආදරය කළහ. ඇය ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් වූ අතර ඇයගේ අහිංසකත්වය සහ කරුණාවන්ත ස්වභාවය සැමගේ සිත් ගත්තේය. 1971 අප්‍රේල් 5 වන දින ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආරම්භ වූ අතර කතරගම ප්‍රදේශයේද කැරලිකාර ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් විය. 1971 වර්ෂයේ අප්‍රේල් 16 වන දින උදෑසන උප පොලිස් පරීක්ෂක උඩවත්ත මහතා ඇතුළු කතරගම පොලිසියේ නිලධාරීන් පිරිසක් ප්‍රේමවතීගේ නිවස වටලා ඇයව අත්අඩංගුවට ගත්හ. පොලිසිය ඇයට එල්ල කළ චෝදනාව වූයේ ඇය ජනතා විමුක්ති පෙරමුණේ එනම් JVP-හි ප්‍රාදේශීය නායිකාවක් බවයි. ඇයගේ නිවසේ තිබී කැරලිකරුවන් භාවිතා කරන නිල් පැහැති නිල ඇඳුම් සහ ලිය කියවේලි හමු වූ බව පොලිසිය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් පසුව මෙම නඩු විභාගයේදී හෙළි වූයේ මේවා හුදෙක් ඇයගේ සහෝදරියන් මැසීමට සූදානම් කර තිබූ සාමාන්‍ය හෙළි කැබලි බවයි. ආරක්ෂක අංශ විසින් ඇයව කොටු කිරීම සඳහා මේවා නිල ඇඳුම් ලෙස හන්වඩු ගැසූ බව එක්කල දැඩි මතභේදයක් පැවතුණි. ඇයත් සමග තවත් කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන කතරගම ලංකා ගමනාගමන මණ්ඩලයේ වන්දනා නවාතැන්පලේ හඳවා තබා ගන්නා ලදී. අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රේමවතීව කතරගම හමුදා කඳවුරට ගෙන යන ලදී. එහිදී ඇයව ප්‍රශ්න කිරීම සඳහා මූලිකත්වය ගත්තේ ලුතිනල් ඇල්ෆර්ඩ් විජේසූරිය සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකි. ඇයගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන් අතිශය අමානුෂික වදහිංසා පාවිච්චි කළහ. ඇයව මුළු රාත්‍රිය පුරාම වදහිංසාවට ලක් කළද ඇය කිසිදු තොරතුරක් හෙළි නොකළාය. පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ වෛද්‍ය එස්.ඒ. එදිරිවීර මහතා ප්‍රකාශ කළේ ඇයගේ ශරීරයේ ස්ථාන රැසක් සිගරට් කොටවලින් පුරුස්සා තිබූ බවයි. ඇයගේ ඇඳුම් ඉවත් කර නිරුවත් කර කඳවුර තුල ප්‍රදර්ශනය කරමින් ඇයට දැඩි මානසික වදහිංසා පමුණුවා තිබුණි. සමහර වාර්තාවලට අනුව ඇය දූෂණයටද ලක්ව ඇත.
නමුත් මේ සියලු වේදනා මැද ඇය තම ආත්ම අභිමානය පාවා නොදුන් බවත් ඉතාමත් නිහඬව ඒ සියල්ල විඳගත් බවත් ඇසිඳුටු සාක්ෂි පවසයි. 1971 අප්‍රේල් 17 වන දින උදෑසන ප්‍රේමවතී මනම්පේරිව කතරගම නගරයේ වීදි දිගේ නිරුවතින් නැවිද යෑමට සැලැස්සුවාය. දෑත් හිස පිටුපසට බැඳ සිටි ඇය තමා දෙස බලා සිටින ජනතාව දෙස බලා ඉතාමත් ශාන්ත ලෙස ගමන් කළාය. ඇය හමුදා නිලධාරීන් කළ එකම ඉල්ලීම වූයේ මාව මරන්න. නමුත් මාව නිරුවත් කරන්න එපා යන්නයි. ඇය පවසා තිබුණේ මම මැරෙන්නේ මගේ රට වෙනුවෙන් කියායි. ඇයගේ ඒ අභීත වචන අදටත් කතරගම වැසියන්ගේ මතකයේ රැඳී තිබෙනවා පමණක් නොව රාජ්‍ය මර්ධනයට එරෙහිව නැගී සිටි අභීත කාන්තාවකගේ සංකේතයක් බවටද පත්ව ඇත. කතරගම නගරය හරහා නිරුවතින් ගෙන ගිය පසු ප්‍රේමවතීව ගුණසිරි හෝටලය එනම් වර්තමාන මාතර හෝටලය ඉදිරිපිටදී වෙඩි තබා ඇත. හෝටලේ හිමිකරු වූ ගුණසිරි මහතාට අනුව වෙඩි වැදීමෙන් පසුවද ප්‍රේමවතී සිහි කල්පනාවෙන් සිටි අතර ඔහුගෙන් වතුර ඉල්ලා ඇත. කෙසේ වෙතත් හමුදා නිලධාරීන් ඇයව රැගෙන ගොස් භූමිදානය කිරීමට කටයුතු කර ඇත. භූමිදාන කටයුතු කිරීම සඳහා සුසාන භූමියේ සේවක ඇලඩින් මහතාට බාර දී ඇත. ඇලඩින්ව හඳුනාගත් ප්‍රේමවතී ඇයගේ කරාබු ගලවා මවට දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. ඉන් ටික වේලාවකට පසු තවත් සොල්දාදුවෙකු ඇයගේ හිසට වෙඩි තබා ඇති අතර නැවත වෙඩි තැබුවද ඇයගේ සිරුර ගොඩ ගැනීමෙන් පසු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ භූමිදානය කරන අවස්ථාවේදීද ප්‍රේමවතී ජීවත්ව සිටි බවයි. 1971 කැරැල්ල පිළිබඳව ආචාර්ය හුවන් එම් ජයරත්න විසින් සම්පාදනය කරන ලද සම්පූර්ණ වාර්තාවේද මෙම කරුණ සඳහන් වේ. ඇලඩින් ඇය මතට පස් දමද්දී ඇය පණ පිටින් සිටි බවත් පසුව ලුතිනල් විජේසූරිය නැවත පැමිණ ඇයගේ හිසට තවත් වෙඩි පහරක් එල්ල කළ බවත් නඩු විභාගයේදී හෙළිවිය. ප්‍රේමවතී මනම්පේරිගේ ඝාතනය එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජයට විශාල දේශපාලනික පීඩනයක් එල්ල කළේය. මෙම සිදුවීම ජාත්‍යන්තර අවධානයටද ලක් වූ අතර රජය විසින් මෙම සිදුවීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට පියවර ගත්තේය. හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුව ගාල්ල අපරාධ අධිකරණයට යොමු කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී.කියු.එම්. සිරිමාන්න මහතා විසින් නඩු විභාග කරන ලදී. ඝාතන සැකකරුවන් වූ ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය සහ ස්වේච්ඡා බලකායේ සමාජිකයෙකු වූ අමරදාස රත්නායක යන දෙදෙනාට එරෙහිව නඩු පවරන ලදී. 1971 අප්‍රේල් 17 වන දින සබ්මැෂින් තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට ඔවුන් දෙදෙනාම වැරදිකරුවන් විය. 1973 දී ඔවුන්ට වසර 16ක සිර දඬුවම් නියම විය. විජේසූරිය වසරකට පසුව සිරගෙදරදී හෘදයාබාධයකින් මිය ගිය අතර රත්නායක 1988 දී දෙවිනුවර පිහිටි ඔහුගේ නිවසේදී ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් ඝාතනය කරන ලදී. මෙම නඩු තීන්දුව ලංකාවේ මානව හිමිකම් ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය. එය නීති විරෝධී අනක් වුවද එය ක්‍රියාත්මක කිරීමට නිලධාරියෙකු බැඳී නොමැති බව තහවුරු කළ අතර රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ පෙබල පණිවිඩයක් ලබා දුන්නේය. ප්‍රේමවතී මනම්පේරිගේ ඛේදනීය කතාව අපට කියා දෙන්නේ අඳුරු යුගයකදී පවා මානුෂීය වටිනාකම් සහ ආත්ම අභිමානය රැකගත යුතු බවයි. ඇයගේ මරණය යුක්තිය වෙනුවෙන් පීනී සිටින සැමට සදාකාලික ආලෝකයක් වී ඇත. ඇය හුදෙක් ඉතිහාසයේ එක් ගොදුරක් පමණක් නොව රාජ්‍ය මර්ධනයට එරෙහිව නැගී සිටි ස්ත්‍රී ගෞරවය වෙනුවෙන් දිවිපිදූ අමරණීය චරිතයකි. අඩසිය වසක් ගත වුවද කතරගම මෙන්ම මුළු ලංකාවම ඇයව සිහිපත් කරයි. ඇයගේ කතාව ලාංකේය සංස්කෘතිය තුළද ගැඹුරු බලපෑමක් ඇති කර ඇත. ඇන්ටන් ජෝන්ස් වැනි කලාකරුවන් ඇය වෙනුවෙන් ගීත නිර්මාණය කර ඇති අතර ඇයගේ කතාව පදනම් කරගෙන චිත්‍රපට සහ නාට්‍ය නිර්මාණය වී ඇත. ෂෙහාන් කරුණාතිලකගේ The Seven Moons of මාලි අල්මේදා නම් බුකරු තියාගලාබී නවකතාවේද ඇයගේ කතාවට සමාන
සිදුවීම් අන්තර්ගත වේ. ප්‍රේමවතී මනම්පේරිගේ මතකය අදටත් ලංකාවේ සමූහික විඤ්ඤාණය තුළ ජීවමානව පවතී. අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීමට එම සිද්ධිය අපට නිරන්තරයෙන් මතක් කර දෙයි. බුද්ධි තීර්ථ සමග ඇඳී සිටි ඔබට ස්තුතියි. මෙවැනිම තවත් ගවේෂණාත්මක වීඩියෝකින් නැවත හමුවෙමු.